මචං පින් ඩයමන්ඩ් ලිස්ට් එකත් ආයෙමත් පාර අපේ සර්වර් එකකට එනවද කියලා මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම මචං ඔයාලට වැදගත් වෙන ගොඩක් ඉවෙන්ට් ගැන මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඒක නිසා අවසාන වෙනකම් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් subscribe කරලා like කරන්න. වීඩියෝ නරක නම් ඉතින් ඒ subscribe කරේ එක මට කොහොමද අවුලන්නේ බල කොහොමද දන්නව. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ පටන් ගද්දි මම ඉතින් බලලා පෙන්නන්න හදන මචං ඉතින් අපිට ආයෙමත් වෝල් ස්කින් එකක් ෆ්‍රී ගන්න පුළුවන් කලින් විදියට මම මේක ගැන කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේකෙන් මම කියන්නම් ඒක ආයෙත් ඔය ඔයාලට පෙන්නන වෝල් සෙට් එක තියෙන මචං ඒ වෝල් සෙට් වලින් අපිට වෝට් කරන්න පුළුවන් මචං. ඒ වෝට් කරලා වැඩිම වෝට් එක තියෙන එක අපිට පොඩි මිෂන් එකක් කරලා ඉස්සරහා ෆ්‍රී ගන්න එනවා. ඕනේ ඉතින් ඒක සුපිරියම තමයි මචං. ඉතින් අපිට වෝල් එකක් ඉස්සරහා ෆ්‍රී ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. එතකොට මොකක් හරි වෝල් එකක් ඉතින් ඔයාලගේ මට යනුව තමයි ඉතින් වෝල් එක තියෙන්නේ. ඔයාලා වෝට් කරන එක අනුව ඉතින් වැඩිම වෝට් එක තියෙන එකට අපිට ෆ්‍රී දෙනවා කියලා ඉතින් මේ ගරීන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෝල් එක ආපු දවසට අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා. ෆ්‍රී දෙන ඒවා මිස් කරගන්න එපා ඔයාලා කොහොමත්. ඊළඟට මම පෙන්නන්න මචං මේ බයික් ඉමෝට් එක එනවා කියලා සඳහන් වෙලා තිනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේවා එකින් එක. ඉතින් සුපිරිම ඉමෝට් එකක් තමයි එන්න තියෙන. ඔයාලා බලා ගන්න පුළුවන් ඒවත් මේ විදියට. මේක එනවා කියලා සඳහන් වෙලා නම් තියෙන මචං ස්ටෙප් අප් ඉවෙන්ට් එකට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් එක ඉමෝට් එකක් ගන්න ඕන ඩයමන්ඩ් 1300 400ක් විතර යනවා. මම මේ ඉමෝට් සෙට් එක එකින් එක ඔයාලා දාලා පෙන්නන්න. ඔයාලා මුලින් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉමෝට් එක. ඒත් සුපිරියම් ඩිසයින් කරපු ඉමෝට් එකක් තමයි ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක සුපිරියම තමයි. ඊට පස්සේ මචං මේ කෝබ්‍රා ඉමෝට් එක. ඉතින් ඒක සුපිරියම තමයි. කෝබ්‍රා එකත් ඉතින් සුපිරියක් කියලා ඔයාලා කොහොමද දන්නවද? ඒක සුපිරියම තමයි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉමෝට් එක. ඒත් ඉතින් ආතල්ම ඉමෝට් එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් කියන්තර වරදක් නැහැ. ඒක සුපිරියම තමයි. ඊළඟ මචං අවසාන වශයෙන් මෙන්න මේ ඉමෝට් එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් සුපිරියම තමයි. ඉතින් මේක තාම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. එන්න තියෙන ඉතින් ළඟදිම එනවා අනිවාර්යෙන්ම. ඒක දැන් ඉඳම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගෙන ස්ටෙප් අප් ඉවෙන්ට් එකට තමයි එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 4000 5000 කට තියාගෙන ඔක්කොම ගන්නවන. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ මචං ඉතින් යුනිවර්සල් ටෝකන් රින්නිව් එක. ඉතින් ඒක සුපිරියම තමයි. ඉතින් සුපිරියම් බණ්ඩල් එකක් එන්න තියෙනවා ඉස්සරහට. දැන් බලා ගන්න පුළුවන් මේ බණ්ඩල් එක මොන වගේද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් සුපිරියම් ඩිසයින් කරපු ඉතින් මේල් බණ්ඩල් එකක් වගේම ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා. මුලින්ම අපි බලමු මේ මේල් බණ්ඩල් එක. මේ සුපිරියම් ඩිසයින් කරපු මේල් බණ්ඩල් එක තමයි මම ඔයාලට එකින් එක උනත් දාලා පෙන්නන්නම් මේකේ තියෙන අයිටම් ටික. ඒ සුපිරියම් බණ්ඩල් එකක් කියන්නත් පුළුවන් මේක ආයෙත් ඉතින් මේ බණ්ඩල් එකේ ෂර්ට් එකේ එමන සුපිරියම් ක්වොලිටි එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙන ඔයාලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේකත් එක්ක එන තියෙන ෆීමේල් බණ්ඩල් එක. ඉතින් ඒකත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා. ඒකත් ඔයාලා මම එකින් එක දාලා පෙන්නන්න මේකේ එන අයිටම් ටික. ඒකත් ඉතින් කියන තරම් වරදක් නැහැ ඒකෙත්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකත් එක්ක එන තියෙන ස්පෝර්ට් කාර් එක. ඒ සුපිරියම් ස්කින් එකක් තමයි මේක එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං දෙසැම්බර් මාසය ඇතුළත අනිවාර්යෙන්ම. ඊට පස්සේ මචං ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ පිහියට ස්කින් එක. ඒක තියෙන කියන තරම් වරදක් නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මේ යුනිවර්සල් ටෝකන් රින්නිව් එකත් එක්ක එන්න තියෙන දේවල් ටික. ඉතින් මේවට කැමති අය ඉන්නවනම් දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගෙන ඉන්න මචං. ඉතින් මේවා මිස් කරගන්න එපා. අර මේල් බණ්ඩල් එක නම් සුපිරියම් මචං. ඒක නම් මිස් කරගන්න එපා. ඩයමන්ඩ් දාන අය අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා. ඊළඟ මචං ඒ යුනිවර්සල් ටෝකන් රින්නිව් එකට පස්සේ තව යුනිවර්සල් ටෝකන් රින්නිව් එකක් ගෙන තියෙනවා. ඒකේ තියෙන බණ්ඩල් ටික සුපිරියම් තමයි. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ බණ්ඩල් සෙට් එක මේ විදියට. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ බණ්ඩල් එකේ තියෙන එක සුපිරියම්ම තමයි බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදියට. ඒකේ තියෙන අයිටම් ටික මම එකින් එක ඔයාලා දාලා පෙන්නන්න. බලා ගන්න පුළුවන් මේ එකින් එක මේ විදියට. ඒකේ කොණ්ඩේ නම් සුපිරියම්ම තමයි මචං. අනිවාර්යයෙන්ම සුපිරි බණ්ඩල් එක. මේ කොණ්ඩේ තමයි ගොඩම සුපිරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ රතු පාට බණ්ඩල් එක. ආතේ සුපිරියම්ම තමයි මචං. ඒකත් ඉතින් කියන්තර වරදක් නැහැ. ඒක සුපිරියම් ඩිසයින් කරපු බණ්ඩල් එක. මම ඒකෙත් එකින් එක දාලා පෙන්නන්න. ඉතින් මේ බණ්ඩල් එනවා කියලා සඳහන් වෙලා තියෙන වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඒකත් එක්ක එන්න තියෙන ඊළඟ බණ්ඩල් එක මම ඒකෙත් එකින් එක දාලා පෙන්නන්න ඔයාලට. ඉතින් ඒකත් ඉතින් කොණ්ඩේම සුපිරි ෂර්ට් එකත් ඉතින් සුපිරියම්ම තමයි. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොළ පාට බණ්ඩල් එක. ඒකත් සුපිරියම් ඩිසයින් කරපු බණ්ඩල් එකත් ඒකෙත් එකින් එක මම දාලා පෙන්නන්න ඔයාලට. ඒ සුපිරියම් බණ්ඩල් හතරක් තමයි අපිට ඉස්සරහට එන්න තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගනි. මේක ඉතින් දෙසැම්බර් මාසය ඇතුළත මේකත් එනවා කලින් එකත් එනවා. ඉතින් මම පෙන්නම යුනිවර්සල් ටෝකන් රින්නිව් දෙකම දෙසැම්බර් මාසය ඇතුළත අනිවාර්යයෙන්ම එන. ඉතින් ගන්න කැමති අය ඉන්නවනම් අනිවාර්යයෙන් ඩයමන්ඩ් රෙඩි කරන් තියාගනි මේවට. ඊළඟට මම ඔයාලා පෙන්නන්න හදන මචං අපේ ඉස්සරහින් දෙන මැජික් කියුබ් ලිස්ට් එක. මම මේ කලින් වීඩියෝ දෙක තුනකින් කතා කරලා තියෙනවා. බලමු නේද යාර මේකිනුම් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකත් එක්ක එන්න තියෙන බණ්ඩල් සෙට් එක මොනවද කියලා. ඉතින් මුලින් බලා ගන්න පුළුවන් හැමදාමත් වගේ මෙන්න මේ බණ්ඩල් එක එනවා කියලා සඳහන් වෙලා තියෙනවා අපේ මැජික් කියුබ් ලිස්ට් එකට. මම ඒ කැලටි එකකින් එක ඔයාලා දාලා පෙන්නන්න. බලා ගන්න පුළුවන් ඒකේ තියෙන අයිටම් ටික මේ විදිහට. ඉතින් සුපිරිම් බණ්ඩල් එකක් තමයි ඒකට. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ බණ්ඩල් එක කියන්නේ වැම්පයර් බණ්ඩල් එක. මේක සුපිරියම තමයි. ඉතින් මේක එනවා කියලා සඳහන් වෙලා තියෙන මචං 2026 ජනවාරි 14 ඒ කියන්නේ OB52 අප්ඩේට් එකත් එක්ක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වැම්පයර් බණ්ඩල් එකේ ෆීමේල් බණ්ඩල් එක. ඒක ඉතින් සුපිරියම තමයි. ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්න වැම්පයර් බණ්ඩල් එක ඒකත් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා.
ඊළඟ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එක ගත්තේ සුපිරියර් ඩිසයින් කරපු බන්ඩල් එකක් තමයි. ඊළඟ මම මේ Magic Cube Beast එකට මේ Wi-Fi බන්ඩල් එකක් එනවා කියලා සඳහන් වෙලා තිනවා. බලා ගන්න පුළුවන් ඒකත් මම එකින් එක දාලා පෙන්නන්න. ඒ සුපිරි බන්ඩල් එකක් තමයි. ඒකෙන් ෆීමේල් බන්ඩල් එකක් එනවා කියලා සඳහන් වෙලා තිනවා. ඒකිනුත් එකින් එක මම බලලා දාලා පෙන්නන්න. සුපිරිම බන්ඩල් දෙයක් තමයි කලින් Diamond Royal වලට ආපු. ඊට පස්සේ මචං මෙන්න මේ Star Oracle බන්ඩල් එකේ ෆීමේල් බන්ඩල් එක එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මචං ඒකෙම මේල් බන්ඩල් එක නැත්නම් Star Oracle බන්ඩල් එකක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා මේ Magic Cube Beast එකත් එක්ක. ඉතින් ඒක සුපිරියම තමයි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එකක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක සුපිරියම තමයි. ඉතින් මචං මේක Diamond Royal එකට ආපු සුපිරි බන්ඩල් එකක්. ඉතින් ඒකත් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මචං Magic Cube Beast එක ඉතින් ওই විදිහට තමයි වෙනස් වෙන්නේ. මේක වෙනස් වෙන්නේ මචං OB52 අප්ඩේට් එකත් එක්ක. Okay. ඊළඟ මම ඔබලා පෙන්වන්න හදන මචං ඉතින් දෙසැම්බර් 1 වෙනස් වෙන්න තියෙන දේවල් සෙට් එක දිගට. ඉතින් මම මේ වීඩියෝ ගානකදී ගෙනල්ලා තියෙනවා. මම මේ වීඩියෝ ගැන කතා කරන්න ඔබලා මුලින් බලා ගන්න පුළුවන් ලෝඩින් ස්ක්‍රීන් එක. ඊට පස්සේ මචං ඔබලා බලා ගන්නවා ප්ලේන් එක වෙනස් වෙන විදිහ මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක. ඉතින් ඒක සුපර් ඩිසයින් කරලා තියෙනවා. තා මැප් එකේ හිම වැටෙන තියෙන ඉතින් මේක නම් වැඩි ඒවා පෙන්වන්න නැහැ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ආසනල් එක වෙනස් වෙන විදිහ. ඒත් සුපිරියම තමයි ඉතින් ඔබලා බලා ගන්න මේ විදිහට. ඉතින් මම අංශක 360 ම ඔබලා ආසනල් එක පෙන්වන්න ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් වටේටම ගිහින් මේක ආසනල් මොන වගේද කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ෂොප් එක වෙනස් වෙන විදිහ. ෂොප් එක වෙනස් වෙන්නේ මේ විදිහට මචං ඔබලා බලා ගන්න පුළුවන් පිනිමියක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒක සුපිරියම තමයි. ඔයිට වඩා ගොඩක් දේවල් ඉතින් වෙනස් වෙන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ මම කතා කරන්නේ මම කලින් වීඩියෝ ගොඩක් දාලා තිනවා ඒක ගැන. ඉතින් මේ වීඩියෝ බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න කියලා මතක් කරනවා ඔබලාට. ඊළඟටම ඔබලා පෙන්වන්න ඉන්න මචං ඔබලා මෙච්චර වෙලා බලන් ඉඳලා Pink Diamond Store ගැන. ඉතින් මේ Pink Diamond Store එක එනවද නැද්ද කියලා දැනගන්න කලින් ඉතින් මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් subscribe කරන්න. ඉතින් යාළුවෝ දැනගෙන share කරන්න. ඉතින් මොකක්ම හරි comment එකකුත් දාපන් මචං බොරුවක් හරි කමන්නේ. ඉතින් අනිවාර්යෙන් දාපන්. ඒ වගේම මචං ඉතින් ලෝබනෝ ඉතින් like button එකක් ඔබම like button එක ඔබද්දි තුන් පාරක් ඔබම මචං ඉතින් ආදරේ වැඩි ගමන වැඩියෙන් ඔබන්න යන්න ඕනේ නැහැ. ඉතින් තුන් පාරක් විතරක් ඔබම එතකොට තමයි ඉතින් වැඩියෙන් like හම්බෙන්නේ මේ වීඩියෝ එකට. මේ Pink Diamond Store ගැන කතා කරාම මම සර්වර් දෙක තුනකටම මචං නත්තලට Pink Diamond Store එකක් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මම ඒ ආපු Pink Diamond Store එකක් ඔබලා පෙන්නන්න ඔබලාට බලා ගන්න පුළුවන් දැන් ඒකත් මේ විදිහට. ඉතින් ඔබලා බලා ගන්න පුළුවන් මම කලින් වීඩියෝ වල වගේම ෆ්‍රී දෙනවා කිව්ව ඔක්කොම item ටික ඇවිල්ලා තියෙනවා මේ Pink Diamond Store එකත් එක්ක ඒ සර්වරට. අපේ සර්වර් එකට එනවද කියලා නම් හැබැයි 100% කන්ෆර්ම් නෑ මචං. වෙන සර්වරට ආවට අපේ එකට නම් 100% 150 වගේ තමයි තියෙන්නේ. මොකද මචං මම එහෙම කියන්නේ මේ ළඟදී අපිට Pink Diamond Store එකක් ආවේ බොහෝ විට අපිට එන්නේ නැහැ මේ Pink Diamond Store එක. ඉතින් මේක එනවා කියලා ඉතින් 50-50 වගේ තමයි තියන්න වෙන්නේ මචං. ඉතින් මොකද මේ ළඟදී අපිට Pink Diamond Store එකක් ආවේ. ඒ නිසා බොහෝ විට අපේ සර්වර් එකට එන්නේ නැහැ මේ Pink Diamond Store එක. ඉතින් මචං ඉතින් Pink Diamond Store එක ආවත් නාවත් ඉතින් අපිට ෆ්‍රී දෙන ටික නම් කොහොමද අපිට ෆ්‍රී දෙනවා මචං. ඔය නත්තල ෆ්‍රී දෙනවා කිව්ව ටික මම කලින් වීඩියෝ දාලා දෙනවා බැලුවා නැත්තම් බලන්න. ඉතින් මචං මොනවාම හරි මිෂන් එකක් කරලා ෆ්‍රී දෙන ටික නම් කොහොමද දෙනවා. ඉතින් අපිට මොකද මම Pink Diamond Store දැක්කනේ මේ ළඟදී ආව Pink Diamond Store මෙලෝ රහන්නේ නැහැ. ඉතින් ඒ වගේ එනවට වඩා හොඳයි එන්නේ නැතුව තියෙනවා. ඕනේ ඉතින් අද වීඩියෝ තියෙන වීඩියෝ ගැන මොකද